අදත් අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හැමදාම වගේ ඔයාලට ඩ්‍රයිවිං වලට වැදගත් වෙන යමක් අදත් කතා කරන්නයි හදන්නේ. අපිට උදව්වක් විදිහට අපේ channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා අපේ වීඩියෝ නරඹලා යමක් ඉගෙන ගන්න කියලා ඔයාලා හැමෝටම අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. ඒත් එකම අපි බලමු අද අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකකින් කතා කරන්න හිතාගෙන ඉන්නේ වාහනේ ආසනය කොහොමද හරියට සකස් කරගන්නේ, ඒත් එක්කම ගමන් ආරම්භයට පෙර ඔබගේ පසුබස බලන කණ්ණාඩි කොහොමද හරියාකාරව සීරු මාරු කරගන්නේ, එහෙම නැත්නම් අපි බසන්නේ ඇඩ්ජස්ට් කරගන්නේ කියන එක ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඉතින් බලමු අපි වාහනේ අසුන කොහොමද හරියට සකස් කරගන්නේ කියන එක මුලින්ම බලමු. ඔබගේ ආසනය සකස් කර ගැනීමේදී විශේෂයෙන්ම අපිට සලකා බලන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබේ සුව පහසුව සහ ඔබට වාහනය හොඳින් හැසිරවීමට අවශ්‍ය කරන පෙනීම සහ ඉරියව්ව හරියාකාරව හදා ගැනීම. මෙන්න මේ කියන කාරණා දෙකට ඔබගේ වාහනය ඔබට හරියාකාරව ආසනය සහ වාහනේ කණ්ණාඩි සහ මේ ඔපරේෂන් උපකරණ ටික නියමාකාරයට සීරුමාර කරගන්න වෙනවා. හරි. අපි මුලින්ම එතනින් සලකා බලන්න හදන්නේ වාහනේ ආසනය සකසා ගන්නේ කොහොමද, ඔබට ඩ්‍රයිවිං කරන්න එහෙම නැත්නම් රියදුරු කාර්ය කිරීම සඳහා පහසු වෙන අන්දමට හදාගන්නේ කොහොමද කියන එක තමයි අපි මුලින්ම සලකා බලන්නේ. ඉස්සෙල්ලම අපි බලමු රියදුරු ආසනය කොහොමද හදන්නේ කියන එක. දැන් මම රියදුරු ආසනයේ වාඩි වුණාට පස්සේ අපිට දෙන මේ ස්ටියරින් වීල් එක සහ පහළ පැඩල් කියන දෙක. තමන්ට පැඩල් ටික ඔපරේට් කරන්න තමාගේ පාද දෙකෙන් අපි මේ වාහනේ නම් ඔටෝමැටික් ගියර් වාහනයක්, මැනුවල් ගියර් වාහනයක් නම් ක්ලච් එක අඩියට පාග ගන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රේක්ස් හරියට ඔපරේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. පහසුවෙන් යුතුව ඇස්ලේටර් පැඩල් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ පාද ඉරියව්වට හරියන විදිහට වාහනේ ආසනය සකසා ගන්න. ඒත් එක්කම වාහනේ ඉදිරිය පේන විදිහට. වාහනේ ඉදිරිය පේන විදිහට නම් තමන්ගේ උසත් එක්ක මේ ආසනේ උස සකසන්න පුළුවන් වාහන තියෙනවා. එහෙම උස සකසන්න පුළුවන් වාහනයක නම් තමන්ට ගැලපෙන උසක් නිවැරදි විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ පැඩල්ස් ඔපරේට් කරන්න පුළුවන් තරමට වාහනේ ආසනය ඉදිරිපසට හෝ පසුපසට ගෙන ගිහිල්ලා තමන්ට ගැලපෙන ස්ථානයකට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මෙහිදී අනිවාර්යයෙන්ම ඔබට මේ පැඩල් එක අඩියටම පහසුවෙන් ඔපරේට් කරන්න පුළුවන් වෙනවා. බ්‍රේක් පැඩල් එක අඩියටම පා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම ඇස්ලේටර් පැඩල් එක ඔපරේෂන් එක කරන්න බෑ. මෙතනදී ඇස්ලේටර් පැඩල් එකයි බ්‍රේක් පැඩල් එකයි දෙක අතර දකුණු කකුල පහසුවෙන් ගෙන යා හැකි වෙන්න ඕනේ. ගොඩාක් ඉස්සරහටම ආසනය ගත්තොත් මේ පැඩල්ස් අපිට ඔපරේට් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ පැඩල්ස් ටික ඔපරේෂන් එක හදාගත්තට පස්සේ අපි සුක්කානම හරියාකාරව හැරවීමට හැකි වෙන විදිහට ආසනයේ හරිද කියලා නිවැරදිව බලා ගන්න වෙනවා. මේදී අපි සුක්කානමට අනුව ආසනය සැකසීමේදී අපි බලන්නේ මේ තමාගේ අතේ මෙන්න මේ වලලු කරට කරේ මේ මට්ටමට සුක්කානමේ ඈතම ස්ථානය තියනවාද කියලා බලන එක. මේම සුක්කානමේ අතර තිබ්බහම මේ පැඩල්ස් වලට හදාගත්තට පස්සේ බලන්න ඕනේ මේ සුක්කාන බොහොම විට මේක හරි. මෙතන බලනකොට මේ අත තියාලා අපි මේ ආසනේ ඉදිරියට ගත්තොත් මේ ඉස්සරහට යනවා. මේ ගානදී ප්‍රශ්නයක් නැහැ. අපි බලන්න ඕනේ තමන් ගන්න පුළුවන් උපරිම දුර මෙච්චරයි. අපි හැකියතාක් බලනවා ඩ්‍රයිවිං සීට් එකත් එක්ක උපරිම දුර ගන්න. මට වැඩි හුරු වෙලා තියෙන්නේ ආසනේ වැඩිම දුරක් තියාගෙන බලලා මෙන්න මේ මට්ටමට වඩා පිටිපස්සට ගන්න එපා. මොකද මීට වඩා පිටිපස්සට ගත්තොත් අපිට මේ වාහනය පැදවීමේදී මේ සුක්කානම කැරකෙවිද මේ ඉහළින් යන කොටසෙදී සුක්කානම අතහැරෙනවා. ඒ හින්දා මේ සුක්කානමත් එක්ක අපිට මේ වගේ දුරකට හදා ගන්න ඕනේ. ඒත් එක්කම ඊට පස්සේ බලන්න මේ සුක්කානම දිගේ අල්ලේ මේ වල්ලු කරකවලා වාහනය හරියාකාරව හැරෙන්න පුළුවන්ද කියන එක. මෙන්න මේ ප්‍රමාණයට තමයි ඔබගේ වාහනේ ආසනය සකසා ගත යුත්තේ. ඒත් එක්කම ඔබට දැන් ඉදිරිය හොඳ ප්‍රමාණයක් පේනවා. මොකද පේන ප්‍රමාණයට ඔබ ආසනය උස් පහත් කරගෙන අවසానයි.
මෙන්න මේ ආකාරයට ඔබට ආසනය සකසා ගැනීමෙන් අනතුරුව ඔබට පුළුවන් වෙනවා තමන්ට අවශ්‍ය පරිදි මේ වාහනේ පෙනීම දෘශ්‍යපතේ ඔබගේ කණ්ණාඩි දෙකක් තියෙනවා වම සහ දකුණ ඒත් එක්කම වාහනේ පසුපස බලන මැද කණ්ණාඩියක් තියෙනවා කාර් රථයක නම් අන්නේ කණ්ණාඩි ටික හරියාකාරව සකස් කර ගැනීම මීට අනුතරුව සිදු කළ යුතු වෙනවා